අලුත් track එකක් දාගමු අපි file import audio machine එක browse කරලා අපි track එකක් තෝරගන්නවා open කරනවා ඒ track එක මෙතනට ආවට පස්සේ ඔයගොල්ලෝ පේනවා track එකේ මෙහෙම track line දෙකකින් මෙයා පෙන්නනවා right මට දැන් ඕනි නම් අපි යන් මෙන්න මෙතන මේ tool bar එකට right අපි කරන මේ editing අපි කරන මෙතන මේ tool bar එකට සාමාන්‍යයෙන් අපි දන්නවා tools අන්තර්ගත වෙන්නේ මේ tool bar එකේ edit කරන්න දෙන tool bar එක පාවිච්චි කරලා මෙතන තියෙනවා selection tool bar එක selection track එකේ අපිට අවශ්‍ය කොටසක් තෝරා ගන්න මෙයා පාවිච්චි කරනවා can select part of the audio track මොකක් කොටසක් තෝරගන්න මේ tool එක පාවිච්චි කරන්න පුළුවන්. එන්න මේ විදිහට ඇවිල්ලා අර cursor icon එක තියෙන්නේ ක්ලික් කරලා තෝරගන්න පුළුවන්. අපි මේව තෝරන්නේ ඇයි? එක්ක මේව මෙතනින් අයින් කරන්නද? එහෙම නැත්නම් මෙතනින් මෙයා තව copy කරන්නද? ඒ වගේ මොනවා හරි අවශ්‍යතාවක් නැහනේ. right ඒත් එක්කම අපි අනිත් tool box එකක් පාවිච්චි කරමු. මෙන්න මේ විදිහට editing toolbar එක අපි මේක කරනවා edit toolbar එක කියලා. මෙයාගේ තියෙනවා cut කියන tool එක. cut මම cut click කරොත් මේ tool එකේ අපි තෝරපු track එකේ තෝරපු කොටස cut වෙනවා. cut වුණා. ඊට පස්සේ මම මෙතන cursor එක තියලා මෙන්න මෙතනින් paste කියන විදිහට ලබා දෙනවා. paste ඒ track එක මෙතනට paste කරනවා. cut and paste. right cut and paste. මේක මේ මම tool එක විතරයි කතා කරේ ගැළපීම් නොගැළපීම්. ඒ කියන්නේ sound track එක හරියටම ගැළපෙන්නේ නොගැළපෙන්නේවා ඒ එතන skill එකේදී බලා ගන්න ඕනේ. tool එක විතරයි මම මෙතන අධ්‍යයනය කරන්නේ. ඒ වගේම මම select කරන නැවත selection එක මෙන්න මුල් part එක මුල් ටික එයා select කරලා එතන මම copy කියන tool එක පාවිච්චි කරලා copy කරනවා. copy කරලා මෙතනට cursor එක තියලා paste කරනවා. right just මේ tool box එකේ මම හිතනවා මෙතන තියෙනවා tools කීපයක් selection එකට මම නැවත ගිහිල්ලා මෙන්න මෙයා select කරනවා right paste කරනවා මට දැන් මේ ටික අනවශ්‍යයි නම් මම කරන්නේ මොකද්ද එක්ක මේවා cut කරලා අයින් කරන්න පුළුවන් delete කරන්න පුළුවන් delete key එක press කරලා delete කරන්න පුළුවන් keyboard එකේ delete key press කරලා delete කරලා මේ අයින් වෙනවා එහෙම නැතුව මේ track එකේ මම කරන වැඩේ මෙතනට දා ගන්නවා මෙයා silence කරනවා. ඒ කියන්නේ මේ ටිකේ පොඩ්ඩක් මේ track එකේ silence එකක් යන්න. අවශ්‍යතාවය මම පස්සේ පැහැදිලි කරන්නම් silence. ඊට මෙන්න මෙතන තියෙනවා silence tool එක. right silence කරොත් මොකද වෙන්නේ? ඒ track එක ඒ හරිය silence වෙනවා. ඔන්න ඔය විදිහ. මේ කොටස විතරක් මේ දෙවෙනි track එකේ තියාගන්න. තව tool එකක් කතා කරලා මම මෙතෙන් දෙන්නේ. මේ කොටස විතරක් මේ track එකේ තියාගන්න. මේ අනිත් කොටස් ටික මේ දෙපැත්තෙන් තියෙන කොටස් ටික අවශ්‍ය නැහැ. මම ඒකට වෙනම tool එකක් පාවිච්චි කරනවා. මේකට මම පාවිච්චි කරන්නේ trim tool එක. trim කියන tool එක. අපි මේ editing toolbar එකේ තියෙන්නේ edit toolbar එකේ trim කියලා tool එකක් තියෙනවා. trim right trim tool එක පාවිච්චි කරලා පුළුවන් අපිට අවශ්‍ය කොටස් ටික තෝරපු කොටස් විතරක් තියාගෙන අනවශ්‍ය කොටස් ටික වලට ගන්න. can remove unwanted part of the track right එන්න මේ විදිහට right මේ විදිහට මෙයා අයින් කරගන්න පුළුවන් right ඊට පස්සේ මම මෙන්න මේ shift tool එක පාවිච්චි කරලා මෙන්න මේ track එක මෙන්න මෙතනට දාගෙන යනවා shift tool එක මම දාගෙන මේ tool එක shift right shift tool එක පාවිච්චි කරලා මේ විදිහට අදගෙන යනවා right එතකොට envelope tool එකේදී වෙන්නේ බලන්න මම envelope tool එක ක්ලික් කරනත් එක්ක මේ toolbar එකේ මේ envelope tool එකේ envelope tool එක ඔයගොල්ලෝ පේන ඇති මගේ tool එක pointer එක icon එක වෙනස් වුණා right මට පුළුවන් මෙන්න මෙයාගේ මේ track එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට envelope කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන මේක අවශ්‍ය විදිහට පොඩි කරගන්න පුළුවන් මේ විදිහට. ඊටත් වඩා මෙයා පාවිච්චි කරන්නේ මම මෙතන පොඩි knob එකක් තියලා මේ විදිහට මෙතනත් knob එකක් තියලා මේ knob එක මෙන්න මේ පහළට අදින්න පුළුවන්. ඒතකොට මේ audio track එකේ start එක මේ මම මේ අදින track එකේ start එක normal silence වෙලා තමයි silence කියලා කියන්නේ audio එක අඩුවෙන් පටන් ගන්න. අර හිමීන් පටන් ගන්න තවන්දරයක් තියෙනවා බලන්න. ඉතින් මේ විදිහට. right ඊට පස්සේ අපිට පුළුවන් බලන්න මෙතන audio track එකේ speed
ස්පීඩ් අඩු වැඩි කරන ඒවා ඒ විදිහට කරගන්න පුළුවන්. මම අලුත් ට්‍රැක් එකක් ගන්නම් ඒකට. මෙයා වයින් කරලා. right. එතන ඉෆෙක්ට් tool එක තියෙනවා. ඉෆෙක්ට් වලට ගිහිල්ලා මෙතන අපිට තියෙනවා එක්කෝ එක දාන්න පුළුවන්. දෝංකාර දෙන විදිහට. right. කොටසක් තෝරලා එක්කෝ එක right. එක්කෝ එක එන දෝංකාර දෙන විදිහට ඒක පොඩ්ඩක් මැනේජ් කරලා තමයි ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මට පුළුවන් තව ඉෆෙක්ට් වල ස්පීඩ් එක අඩු වැඩි කරන්න. ඔයගොල්ලෝ try කරලා බලන්න change මෙතන ස්පීඩ් ගත්තොත් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි. හොඳයි. බලමු පොඩ්ඩක් ස්පීඩ් එකේ තියෙන ස්පීඩ් එක අපි දාලා. එම් පීරන් ට්‍රැක් එකේ ස්පීඩ් වැඩි වුණා. right. okay ස්පීඩ් එක වැඩි වුණා. ස්පීඩ් එක අපි අඩු කරන්න පුළුවන්. වගේ ට්‍රැක් කොටසක් තෝරලා ඉෆෙක්ට් ගියා. change speed එක මෙතන ස්පීඩ් එක අඩු කරන්න පුළුවන්. මේ විදිහට ස්පීඩ් එක මොකක්ම අඩු කරොත් අපි right තාමත් තියෙන ස්පීඩ් එකේම තියෙන්නේ අපි ස්පීඩ් එක මොකක් අඩු කරමු. ඍණ ගානක්ම කරමු. right effect change speed නොයි ගන්න. දැන් බලමු. right. ඒදෙර ස්පීඩ් එක අඩු කරන ඒවා, ස්පීඩ් එක වැඩි කරන ඒවා, ඉෆෙක්ට් දාන ඒවා ගොඩාක් මේ ඉෆෙක්ට් හරහා කරගන්න පුළුවන් විදිහට try කරලා බලන්න. right. එහෙනම් Audacity වලින් අත සබ ගන්නවා. තවත් tool එකකින් හම්බුනේ.